මගේ නම ඕෂදී මම එක්ස්ප්‍රස් ජොබ්ස් කියලා කම්පනි එකක ෆවුන්ඩර් කෙනෙක්. එක්ස්ප්‍රස් ජොබ්ස් කියලා ගොඩක් අය හිතන්නේ ජොබ් සයිට් එකක්. ගොඩක් අය අපිව දන්නේ ජොබ් සයිට් එකක් විදිහට. හැබැයි අපි actually recruitment technology company එකක්. Okay, my story is a little funny. මොකද මම PhD එකක් කරා pharmacology වලින්. එතකොට මම basically 180 එකක් කරලා තමයි මේ recruitment වලට ආවේ. Initially මම thesis එක ලියන කාලේ මගේ යාළුවෝ දෙන්නෙක් අපි actually අපි ඔක්කොම හිටියේ UK වල. අපි study කරේ UK වල. මම PhD එක කරේ ඒ වෙලාවේදී මම Adopt a Dog in Sri Lanka කියලා NGO එකක් කරගෙන ගියා. Facebook එක හරහා තමයි අපි fundraise කරේ සත්තුන්ට උදව් කරා. ඒ කාලේ අපි UK වල වැඩ කරද්දී අපිට අයිඩියා එකක් තිබුණා එහෙ කොහොමද දේවල් වෙන්නේ කියලා. අපි ලංකාවට ඇවිල්ලා මගේ යාළුවෝ දෙන්න පටන් ගත්තා IT කම්පනි එකක්. ඒගොල්ලන්ට ඉනිෂියලි ඕන වුණා ඩෙවලොපර්ස්ලා වගේක් recruit කරන්න. ඉතින් ඒ කාලේ මම කියන්නේ 10 years ago because Express Jobs is about 9 years old now. and ඒගොල්ලා මේ recruit කරන්න try කරද්දී ඒගොල්ලා දැකපු දෙයක් තමයි හැම CV එකම email එකට ඇවිල්ලා එකින් එක කියවන්න වෙනවා කියලා. ඒතකොට අපිට තිබුණ background එකත් එක්ක අපේ කට්ටියගේ idea එකක් තිබුණා. නෑ මේක නෙමෙයි හොඳම ක්‍රමය කරන්න. මේකට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා කරන්න. CV එකෙන් CV එක බලන්න ඕනේ නැහැ. ඇයි මේ technology ලංකාවේ නැත්තේ කියලා. So we decided okay, technology that was in UK, we could Sri Lankanize it and make it available for people in Sri Lanka and basically solve our own problem. අපි actually Express Jobs එක පටන් ගත්තේ අපේ problem එක අපේම problem එකක් අපේම recruitment problem එකක් විසඳන්න. ඊට පස්සේ අපිට idea එකක් ආවා this is actually everybody's problem, every other company is struggling to hire. ඒකින්ද this could be a actual product කියලා. එතකොට මම අර Adopt a Dog එක කරන ගමන් යාළුවෝ දෙන්නකෝ why don't you help us run this, because they knew I was very good at raising funds for Adopt a Dog. I'm not doing that anymore, but at that time. So I said fine, and something I started as a fun thing to help them out ended up becoming my baby. So mama Express Jobs එකට join වුණේ actually help එකක් කරන්න ගිහලා අන්තිමට ඒගොල්ලෝ silent partners වෙලා මම තමයි main partner වුණේ. එහෙම තමයි Express Jobs එක හැදුනේ. අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි ලංකාවේ HR managers ලා companies recruitment technology පාවිච්චි කරන්න පුරුදු වෙලා තිබුණේ නැහැ. අපි හිතමු අවුරුදු 10කට ඉස්සෙල්ලා ගොඩක් recruitment උනේ එක්ක පත්තරෙන් එක්ක old school job site එකක් වගේ එකකින්. ඒ කියන්නේ CV ඔක්කොම email එකට එනවා. එතකොට අපි ඇවිල්ලා market එකේදී කියනවා නෑ එහෙම නෙමෙයි කරන්න ඕනේ, මෙහෙම filter කරන්න පුළුවන්, CV less කියලා තියෙනවා, application tracking system තියෙනවා කියලා අපි එක එක technology ලංකාවට ගැලපෙන විදිහට market එකට ගෙනාවා. හැබැයි අපි ගිහිල්ලා මේ ටෙක්නොලොජි එක HR managers ලට company owners ලට කියන්නේ decision makers ලට මේව pitch කරද්දී ඒක අපේ product එක ගැන කියද්දී ඒගොල්ලන්ට basic technology දැනුමක්වත් තිබුණ නැහැ. ඒතර අපිට වුණා සමහරක් HR managers දැන් කොහොමද යන්නේ අපි website එකට යන්නේ කොහොමද? අන්න ඒක. ඒ කියන්නේ sir යන්න Google එකට යන්න ගිහිල්ලා අපේ නම ගහන්න. අන්න එහෙම කියන්න අපිට වුණා. ඒ වගේ ටෙක්නොලොජි එකක් ලංකාවට දෙන්න ටෙක්නොලොජි වලට ලංකාව රෙඩි නැති වෙලාවක තමයි අපි අපේ ප්‍රොඩක්ට් එක ඉස්සෙල්ලාම දැම්මේ. පස්සේ අපි හිමීට මම හිතනවා අපි recruitment industry එකම වෙනස් කරා කියලා. Actually everybody says Express Jobs is the market trendsetter in the industry. So that is really real. මොකද අපි තමයි trend setting කරේ. අපි තමයි recruitment technology ලංකාවට ගෙනල්ලා ලංකාවේ චූටිම බටික් එකේ. ඒ කියන්නේ නිකන් හිතන්න පාරේ තියෙන කඩයක කැෂියර් කෙනෙක් හයර් කරන්න ඕන කියලා. එතන ඉඳන් enterprises එකක VP GM දක්වාම හයර් කරන්න පුළුවන් වෙන්න රුපියල් 4000 ඉඳන් all the way up to the larger packages අපි තීරණය කරා හැමෝන්ටම මේ ටෙක්නොලොජි එක අපි දෙන්න ඕනේ. අපිට ඕන උනේ නැහැ එන්ටර්ප්‍රයිසස් වලට විතරක් මේ ටෙක්නොලොජි එක දෙන්න. අපිට ඕන උනා මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට අපේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන් කරන්න. SME මාකට් එකට, ස්ටාර්ට්අප් මාකට් එකට ඒ හැමෝන්ටම අපේ Express Jobs ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න පුළුවන් කොස්ට් එකකට මේක දෙන්න. ඒක හින්දා තමයි අපි අර HRMI ERPs වගේ නැතුව ලොකු amount එකක් ගන්නේ නැතුව 4000 package එකේ කට්ටියටත් application tracking system එක available කරනවා. ඒක actually not worthwhile on our end. මොකද if you take another foreign country, people are charging arm and a bone, you know, for a ATS like ours, and ATS itself could be sold, but we decided no, actually we were very passionate about changing the recruitment industry in Sri Lanka. So it was a very slow game, and we've done quite well, I think. So we went from running our job site for 6 months free of charge, and now we have over 9,000 clients and about we have processed about 5 million applications. අපි පොඩි risk එකක් ගත්ත තැනක් තියෙනවා that really paid back to us.
මොකද ඉන්ඩස්ට්‍රිය එකේ අපි මාකට් එකට එද්දි තිබුණා myjobs.lk කියලා වෙබ්සයිට් එකක්. myjobs.lk එක මම පාරේ යද්දි බලන ඩිජිටල් බෝඩ්ස් වල ඒගොල්ලෝ මාකට් කරනවා. ඒගොල්ලන්ගේ හෝඩින් බෝඩ්ස් තිබුණා, ඩිජිටල් බෝඩ්ස් තිබුණා. ඒතකොට සෝෂල් මීඩියා වල මාකට් කරා. And then we were actually better than them as a product, right? And then I was like, how come they are spending so much on marketing but their product is this bad? මට ඒක බලාගෙන ඉන්න බැරි වුණා. එච්චර product එක මම personally හිතද්දි it's not so great and they have no way of competing with Express Jobs. They were spending so much and then I said, well, let's find out who owns my jobs and අපි ඒගොල්ලන්ට කතා කරලා බලමු. ඇයි ඒගොල්ලෝ product එක develop කරන්නේ නැති එක. සාමාන්‍යයෙන් මම හිතනවා ගොඩක් කට්ටිය තමගේ competitor-ට කතා කරන්නේ නැහැ. මම actually basic phone call එකක් දීලා කිව්වා would you like to come and have a coffee with us? We are calling from Express Jobs and to our surprise they agreed and we met in a hotel lobby and I met our current investors from Imagine Media. So my jobs was owned by Imagine Media and I came out of not just me, my co-founders and we came out of that meeting with a 100 million investment for 25% of our shares, right? I think that kind of put us in the map because Imagine Media ke katte kiwa I wanted to basically I just wanted to absorb their brand, right? Plus have that investment. They said, well, no, we want to see who does better. So run Express Jobs and run My Jobs. Their team was going to run My Jobs for 1 year. We were going to run Express Jobs for 1 year and see who was bringing more revenue, who was having the brand name. I already knew that we were going to do better, not to boast, but we generally was a better brand. But they wanted that confidence, right? So අපි ඒක run කළා. ඊට පස්සේ after 1 year අපි ඒගොල්ලන්වත් absorb කරගත්තා. So that had been a really big risk we took but had really paid off because conventional marketing කරන්න පුළුවන් තැනක නෙමෙයි Express Jobs හිටියේ. අපිට ඒ තරම් revenue එකක් තිබුණේ නැහැ. ඒ investment එක එන වෙලාවේදී. So ඒගොල්ලන්ගෙන් ආපු investment එකත් එක්ක තමයි අපි conventional marketing උත් ගිහිල්ලා මොකද recruitment කියන එකේදී අපිට මේ digital marketing විතරක්ම කරලා තැනකට යන්න බෑ මොකද අපි ටාගට් කරන ඒජ් ගෲප් එක අවුරුදු 18 ඉඳන් 60 වෙනකම්ම ජොබ්ස් හොයන ඕනම කෙනෙක් වෙන්න ඕනේ. So අපි ඒක හින්දා I think that was a good risk we took. Express Jobs එකේ ගොඩක් වෙලාවට අපි කරේ හැම වෙලේම ටෙක්නොලොජි ඉන්ට්‍රොඩියුස් කරේ කාලෙන් කාලෙට. ලංකාව රෙඩි වෙද්දී තමයි අපේ එක ටෙක්නොලොජි එකක් අපේ HR මැනේජර්ස්යි ජොබ් සීකර්ස්යි මාස්ටර් කරයින් පස්සේ තමයි අපි ඊළඟ ටෙක්නොලොජි එක දුන්නේ. So I play a slow and steady game, right? So what I hope to do right now is අපේ job seeker panel එක තනිකරම UI UX එක අපි මාරු කරා. මොකද අපිට තිබුණ UI UX එක අවුරුදු 8ක් පරණ එකක් තිබුණා. So last year අපි ඒක තනිකරම change කරා. ඊට පස්සේ අපි දැන් කරගෙන යනවා මේ අවුරුද්දේ මැද වගේ වෙද්දී අපේ recruiter panel එක තනිකරම change කරන්න. and අලුත් පොඩක් AI වගේ දේවල් include කරලා අලුත් recruitment panel එකක් අපි launch කරන්න ඉන්නවා. ඒක තමයි අපේ short term goal එක. ඒ අතරේ video interviews වගේ දේවල් incorporate කරන්න ඉන්නවා. ඒක ලෝකේ හැමතැනම වෙනවා. but ලංකාවේ අපි අර ලංකාවකම කොළඹ crowd එක විතර නෙමෙයි ඈත crowd එකත් අපි අපේ ජොබ් සීකර්ස්ලා විදියට ගන්න හින්දා ඒ පළාත්වල කටේටත් යූස් කරන්න පුළුවන් වෙන ඉන්ටර්නෙට් වැඩිපුර යන්නේ නැති ක්‍රමයක් අපි හොයාගෙන යනවා. ඉතින් ඒව තමයි අපේ තියෙන ෂෝට් ටර්ම් ගෝල්ස්. ඒක බැලන්ස් කරන එක හරි අමාරුයි ෆවුන්ඩර් කෙනෙක් වුණාම. මොකද අපි රැයටත් අපේ ප්‍රශ්න ගැන හිතනවා, අපේ ඔෆිස් එක ගැන හිතනවා, ඉනිෂියල් කාලේ කොහොමද පඩි ටික ගෙවා ගන්න. ඒ වගේ ෆවුන්ඩර් entrepreneur කෙනෙක් කියන එක නිකන් බ්ලඩ් වල මෙන දෙයක්. රැය ඉඳන් උදේ වෙනකම් මේක ගැන හිතනවා. අපි කොහරි යනකොට පාරේ හරි වෙන කෙනෙක්ගේ දෙයක් හරි දැකලා ටක් ගාලා මේක අපිටත් කරන්න පුළුවන්, මේ චේන්ජ් එක අපිටත් කරන්න පුළුවන්. අපි හැම වෙලේම අපේ මයින්ඩ් එක මේ නිකන් හැම වෙලේම යනවා වගේ මට හිතෙනවා. ඉතින් බැලන්ස් කරගන්න අපි දැනගන්න ඕනේ මේක තමයි අපිට මේ වෙලාව ඇතුළත කරගන්න පුළුවන් දේ කියලා බැලන්ස් කරගන්න. ඉතින් මම කරපු දෙයක් තමයි very weird thing I did was actually bring my child to work. So මගේ පුතාව මං මාස 3 ඉඳන්ම ඔෆිස් එකට ගෙනාවා. මොකද ෆවුන්ඩර් කෙනෙක් කියන්නේ මාස 3ක් හරි තමන්ගේ බිස්නස් එකේ නැහැ කියන්නේ බිස්නස් එක actually back පිටිපස්සට යනවා. ඒක එහෙම නැහැ කියලා කියන්න බෑ. The founding people have to be at work. So it was really hard for me to stay home raising him in that 3 months because health wise after you give birth you are really not capable of really going to work. But my mind was while raising my son, my mind was there at work. So at 3 months I started taking him to work. Office එකේ room එකක් තියාගෙන මට help එකට තව කෙනෙක්වත් අරගෙන මං පුතාව මාස 3 ඉඳන්ම මට ගෙනියන්න බැරි වෙන තැනට එනකම්ම
මම එක කරා මට එක ගෙනියන්න බැරි වෙන තැනට ආවේ එයා like you know laptops වහලා ඒ වගේ sales calls යද්දි කෑ ගහන අර toddler age එකට ආවම ළමෙක්ව තියාගන්න බෑ එතනට වෙනකම්ම මම මගේ පුතාව එතනට ගෙනිච්චා so being a mom and being an entrepreneur is a absolute balancing act right so that was something where my personal life and my work life really had to merge. I think only person who can actually either make it positive or negative is you yourself, right? ඔයා තමයි ඒක decide කරන්නේ කවුරුවත් obviously there are outside influences that affect your entrepreneur journey. For example like විදිහට like you know රටේ වෙන දේවල් හරි covid ආපු එක හරි you know well Aragalaya happened and those things did affect the industry. It did affect the whole country economy itself. So ඒ වගේ දේවල් වලදී obviously පිටිපස්සට යනවා මේ මාකට් එකත් පිටිපස්සට යනවා revenues පල්ලෙහාට වැටෙනවා. But එතනදී we were like really focused and we stayed. So there was no particular person per se that caused positive or negative thing. But obviously being a mom, there's a family expectation. So my husband's really helpful. He's also one of the co-founders. So having that helpful partner and understanding what I do, but he doesn't stay in my office, he has his own office, but he's been always helpful. But I feel like he and we raised our son all alone. That's why I had to take him to work, my son. It was out of necessity. But I think you can do it, right? My advice for anybody else also, any mom entrepreneur who's going through this is, you can do it. It's only you who's going to decide whether you can do it or not. So find a way, get your team involved and do that. So positive or negative, it's really up to you. අලුතෙන් ස්ටාර්ට් එකක් හරි entrepreneur journey එකකට යන්න ඉන්න කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම advice එක තමයි එක්ක ඔයා අලුත් දෙයක් solve කරන්න ඕනේ. මාකට් එකට ඔයා අලුත් දෙයක් දෙන්න ඕනේ. එක්ක ඔයා අලුත් ඒ කියන්නේ දැනට මාකට් එකේ products ඒකට සමානව තියෙනවා නම් ඒගොල්ලෝ ගාව නැති feature එකක් ඔයා දෙන්න ඕනේ. You either have to be the first to do it or you need to have something unique about your product, right? ඒ දෙක තියෙන්න ඕනේ මාකට් එකේ ඉස්සරහට යන්න. හැබැයි එහෙම කියලා වෙන competitorsලා මාකට් එකේ ඉන්නකොට ඔයාට මොන හරි idea එකක් ආව නම් ඔයාට ඕන නම් මොකක් හරි අලුත් business එකක් පටන් ගන්න. ඒකට ඔයා මේ බය වෙන්න එපා. මොකද අපි express jobs එක start කරාම අපි ගියා එක මේ competitions වලට මුලදිම startup competitions වලට. එතකොට හැමෝම කිව්වේ ඇයි ඔයගොල්ලෝ recruitment industry එකට එන්නේ market giant කෙනෙක් ඉන්නවනේ. I don't think there's space for another startup. එහෙම කියලා ගොඩක් කට්ටිය අපිට කිව්වනේ. ඒගොල්ලෝ අපිට වඩා ගොඩක් experienced entrepreneurs ලා. හැබැයි one thing we did was we just didn't want to listen to them. We believed so much in our product and we knew we were capable, the people who started. And also one of the advices is when you're picking co-founders, right? එක එක ස්කිල්ස් තියෙන co-founders තෝරගන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ co-founders තුන්දෙනෙක් ඉන්නවා නම් තුන්දෙනාම IT කට්ටිය කරගන්න එපා. ඔයා බලන්න ඔයාගේ foundersලා ඉන්නවද කියලා එක්කෙනෙක් sales වලට දක්ෂ එක්කෙනෙක්, එක්කෙනෙක් IT වලට දක්ෂ එක්කෙනෙක්, එක්කෙනෙක් operations වලට. ඒ වගේ skill තුනක් තියෙන තුන්දෙනෙක්ව merge කරලා ගන්න. එතකොට clashes එකේ මාඩි අනිත් එක ගොඩක් ලේඩීස්ලා හරි ඕනම entrepreneur කෙනෙක් පටන් ගන්නදී අපිට ගොඩක් idea එකක් නැහැ shares ගැන කොහොමද register වෙන්නේ ඒ වගේ දේවල් basically you research before you start, right? නිකන් blindly කරන්න එපා. මොකද these things later come in handy knowing you know how these things work. So අර කවුරු ඔයාට එපා බෑ කිව්වත් ඔයා unique product එකක් නම් පටන් ගන්න තියෙන you be passionate about your product, you know what you are doing and also have at least one co-founder who's only working on that product. අනික් කට්ටිය රසාවක් කරනවා නම් ඔයාගේ co-foundersලා එක්කෙනෙක් හරි ඉන්න ඕනේ. ඒ product එකට විතරක්ම තමන් මේ අලුතෙන් දාන business එකට විතරක්ම focus කරන එක්කෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ that means you really believe in it, right? ඒ කියන්නේ මගේ business එකේම මට හම්බ කරගන්න පුළුවන් කියලා believe කරන එක්කෙනෙක් හරි එතන ඉන්න ඕනේ කියලා තමයි මගේ advice එක.